ආයිබෝවන් අපි හැමෝම දන්න පරම්පරා ගානක් තිස්සේ අපේ හිතවල තියෙන මහා කාව්‍යයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. ඒත් හිතන්නකෝ ඒ කතාවේම අපි කවුරුවත් නොදන්න සම්පූර්ණයෙන් වෙනස් පැත්තක් තිබුණා නම් අද අපි දිගහරින්න යන්නේ අන්න ඒ නොකියුව අතීතය ගැනයි. හොඳයි අපි මේ කතාව පටන් ගමු පොඩි ඒත් ගොඩක් බලවත් ප්‍රශ්නකින්. මොකද මේ ප්‍රශ්නේ? හැමෝම දන්න කතාවේ සීතා ඇත්තදම රාවණ රජුගේම දුව වුණා නම් මොන වගේ දෙයක් වෙන්නේ නැත්ද? හරි. කතාව පටන් ගන්නේ දණ්ඩකාරණ්‍යයේ ගැඹුරු කැලෑවෙන්. හිතේ තියාගන්න මේ වෙලාවේ සීතා ඉන්නේ යාගේ සැමියාගෙන් වෙන් වෙලා. ගොඩක් තනියෙන්. අන්න ඒ වෙලාවේ තමයි අద్భుත තාපසයෙක් එයා ඉස්සරහට එන්නේ. මේ තාපසයා කියනවා එයා සීතාගේ අතීතයේ හැම රහසක්ම දන්නවා කියලා. තාපසයා මෙහෙම ඉඟි කරද්දී සීතා පුදුම වෙලා අහනවා ඔබ උත්සාහ කරන්නේ මගේ යට ගිය ජීවිත කතාව හෙලි කරන්නද? බලන්න මේ වචන ටිකෙන් කොච්චර දෙයක් කියවනවද? ඒ කියන්නේ සීතා දන්නවා යා දරුකමට හදාගත්ත කෙනෙක් කියලා. ඒත් එයාගේ සැබෑ උපතේ රහස ඒක එයාගෙන් සම්පූර්ණයෙන්ම හැංගිලා. හරි. මෙන්න මෙතන තමයි කතාවේ පළවෙනිම කම්පණය. මේ තාපසයා ඇත්තටම වෙස්වලාගත්ත කෙනෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි. ලංකා රජු රාවණ. හිතාගන්න පුළුවන්ද? ඊට වඩා එයා හෙලි කරනවා එයා තමයි සීතාගේ ඇත්තම තාත්තා කියලා. ඊට පස්සේ එයා පටන් ගන්නවා සීතාගේ උපතේ කතාව කියන්න. ඉතින් දැන් අප යමු රාවණ රජු කියන ඒ කතාව ඇතුළට අතීතයට. සීතාඩි උපත සිද්ධ වුණු ඒ දෛවෝපගත හැමදේම තීරණය කරපු රාත්‍රියට. මේ මුළු කතාවේම ඉරණම තීරණය කරන්නේ එක දෙයක්. ඒ තමයි පුලස්ති ඍෂිවරයාගේ බලගතු අනාවැකිය. ඒක හරිම සරලයි ඒත් භයානකයි. මධ්‍යම රාත්‍රියට කලින් ඉපදෙන දරුවා රජුටයි රාජ්‍යයටයි කීර්තිය ගේනවා. ඒත් මධ්‍යම රාත්‍රිය පහුවෙලා ඉපදුනොත් අන්න ඒ දරුවා තාත්තටයි මුළු රාජ්‍යයටමයි මහා විනාශයක් ගේනවා. ඉතින් ඒ දෛවෝපගත රෑ මොකද වුනේ? මධ්‍යම රාත්‍රියට යන්තම් තත්පර කීපයකට කලින් පුතෙක් ඉපදෙනවා. මේඝනාද. රාජධානිය සුරක්ෂිතයි. හැමෝම ලොකු හුස්මක් ගන්නවා. ඒත් මොහොතකට පස්සේ හරියටම මැදියම පහුවන ගමන්ම දුවෙක් ඉපදෙනවා. අර භයානක අනාවැකියේ අඳුරම කොටස ඒක දැන් ඇත්තක් වෙන්නයි යන්නේ. මේක ඕනම තාත්තා කෙනෙක්ට රජ කෙනෙක්ට ගන්න වෙන අමාරුම තීරණයක්. රාවණාගේ හදවත බින්දෙනවා. Tamanගේම දුව කොහොමද අත්හරින්නේ? එයාට බෑ. ඒත් එක පැත්තකින් දුව අනිත් පැත්තෙන් මුළු රාජ්‍යම පුලස්ති සුෂි බල කරද්දී අන්තිමට පියසෙනේසට වඩා රජුගේ යුතුයකම දිනෙනවා. මන්දෝදරි දේවියගේ කඳුළු මැද්දේ ඒ පුංචි දරුවව ආරක්ෂිත පෙට්ටියක දාලා දෛවයට බාර දීලා මුහුදේ පා කරලා යවනවා. හොඳයි. දැන් අපි ආයෙමත් එමු වර්තමානයේට. රාවණා මේ ඇත්ත සීතාට කිව්වට පස්සේ එතනින් එහාට මොකද වුනේ? මේ ඇත්ත දැනගත්තම සීතාට දැනෙන්නේ පුදුම සතුටක්. ඒ වගේම ලොකු කම්පනයක්. ඒ හැඟීම් ඔක්කොම එකතු වෙලා ඒ කලබලෙන් එයාට රාමටවත් ලක්ෂමණටවත් මේ ගැන කියන්න අමතක වෙනවා. එයා එකපාරටම ලංකාවට යන්න කැමති වෙනවා. මේ පුංචි අමතක වීම තමයි පස්සේ ලොකු ගැටුමකට මුල පුරන්නේ. ඉතින් පුෂ්පක විමානයෙන් අහස උඩින් ලංකාවට යන ගමනේ ඒක සීතාට හරියට හීනියක් වගේ. එයා කොච්චර සතුටුනවද කියනවනේ. එයා තාත්තගෙන් අහනවා ඔබ මා දිව්‍ය විමානයකටද ගෙනියන්නේ කියලා. ඇත්තනේ කැලේ ගත කරපු ජීවිතයෙන් පස්සේ මේක එයාට සම්පූර්ණයෙන්ම අලුත් ලෝකයක්. ඒත් ලංකාවට ආවට පස්සේ ලැබෙන පිළිගැනීම නම් එච්චර හොඳ එකක් නෙවෙයි. හිතන්නකෝ රාවණා රජු එකපාරටම අඳුරන්නේ නැති කාන්තාවක් එක්ක මාලිගාවට එනවා. මුළු රාජ සභාවම කුතුහලෙන් ඒ වගේම ලොකු නොසන්සුන්කමකින් පිරීලා. රාජ සභාව එතනම දෙකට බෙදෙනවා. එක පැත්තකින් අම්මා මන්දෝදරි දේවිය නැති වෙච්ච දුවව ආයෙ දැකලා සතුටින් වැළඳ ගන්නවා. ඒත් අනිත් පැත්තෙන් සහෝදරයා විභීෂණ කේන්තියෙන් පුපුරනවා. එයාට තාමත් අර අනාවිකයේ භයානකකම මතකයි. මේ අතරේ නියුන් සහෝදරයා මේඝනාද එහා ඉන්නේ සම්පූර්ණයෙන් ව්‍යාකූල වෙලා Tamanව රැවට්ටලා කියලා හිතේ අමාරුවෙන්. ඉතින් විභීෂණ අහන ප්‍රශ්නේ හරිම සාධාරණයි. හරි මේ තමයි නැතිවුණ කුමරිය කියලා අපි කොහොමද පිළිගන්නේ? මොනවද තියෙන සාක්ෂි? පෙළිතොර සරලයි. ඒත් කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ තමයි පුලස්ති ඍෂිවරයා ඉපදුණු ගමන්ම එයාගේ බෙල්ල පිටිපස්සේ තිබ්බ පුංචි ස්වස්තික සලකුණ. සීතා ඒක රාජසභාවට පෙන්නුවම ගොඩක් අයගේ සැක දුරු වෙනවා. හැබැයි විභීෂණට නම් මේකෙන් වෙන්නේ කේන්තිය තවත් වැඩි වෙන එක. මොකද එයා දකිනවා හරි. දැන් එක පැත්තකින් සීතා ලංකාවේ ඒත් ඒ වෙලාවෙම දණ්ඩකාරණ්‍යයේ මොකද වෙන්නේ?
ඇත්ත කතාවෙන් බිඳක්වත් නොදන්න රාම සහ ලක්ෂ්මණගේ පෙට්ටෙන් කතාව දිගහැරෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදියට. මෙන්න මෙතන තමයි මේ කතාවේ ඇත්තම ඛේදවාචකය තියෙන්නේ. බලන්න එක තැනක සීතා ලංකා මාලිගාවේ තමන්ගේ පවුලත් එක්ක සුරක්ෂිතව ඉන්නවා. ඒත් ඒ වෙලාවෙම ඊට හාත්පසින්ම වෙනස් ලෝකෙක අර මායා මුවා පස්සේ ගිහින් ආපහු එන රාම සීතා නෑ කියලා දැකලා දරා ගන්න බැරි දුකකින් බයකින් කෑ ගහනවා. රාම ආපහු අසපුවට එනකොට එයා වටේටම තියෙන්නේ අසුබ පෙරනිමිති. නරි උඩු බුරනවා, අමුතු කුරුල්ලෝ වටේට කෑ ගහනවා, එයාගේ වම් මැහැ ගැහෙනවා. මේ හැම ලකුණකින්ම එයාගේ හිතේ තිබ්බ බය තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. හිස්සසපුව දැක්කම රාමගේ කටින් පිට වෙන්නේ හරිම කාව්‍යාත්මක ඒත් ගොඩක් දුක්බර වචන ටිකක්. එයා කියනවා සීතා නැතුව අසපුව පෙන්නේ හේමන්තයට මැලවිලා ගිය නෙළුම් පුකුණක් වගේ කියලා. ඒ වචන ටිකෙන්ම තේරෙනවා එයාගේ මුළු ලෝකෙම කඩාගෙන වැටිලා කියලා. ඉතින් සීතාව රාක්ෂසෙක් පැහැරගත්තා කියලා 100%ක්ම විශ්වාස කරලා රාමයි ලක්ෂ්මණයි එයාව හොයන්න පටන් ගන්නවා. බලන්න දෛවයේ සරදම. හරියටම ඒ වෙලාවේ රාම එක්ක කතා කරන්න එයාව ලංකාවට එක්කම් යන්න රාවණා එවපු පණිවිඩකාරියෝ එනවා. ඒත් යාලට දකින්න ලැබෙන්නේ හිස් අසපුවක් විතරයි. අන්න ඒ මගහැරීම, ඒ වැරදි වැටහීම තමයි මහ විලාශයකට පාර කපන්නේ. දැන් පැහැදිලි. මහ යුද්ධයක් එනවා. ඒත් මේ කතාවට අනුව ඒ යුද්ධයට හේතුව පැහැර ගැනීමක් නෙවෙයි. නෑ. ඒකට හේතුව ඛේදජනක විදිහට තොරතුරු හුවමාරු නොවීම. සම්පූර්ණ sannivedanaye බිඳ වැටීමක්. ඉතින් අවසානයේට අපේ හිතේ ඉතුරු වෙන්නේ එකම එක ප්‍රශ්නයයි. හිතන්න දෙගොල්ලොම ඇත්ත දැනගෙන හිටියානම් ඉතිහාසයේ ලියවුණු මේ මහ යුද්ධයේ ඒ වෙනුවට අවුරුදු ගානකට පස්සේ නැතිවුණු පවුල ආයේ එකතු වෙන සතුටු උත්සවයක් වෙන්න තිබුණා නේද?